මේ අපේ යන්නේ බණ්ඩක්ක අපේ වගාවේ පළල නෙළපු හැටි. ඉතින් මේක ඔයාලට හොඳයි නම් ඔයාලා අපේ channel එක subscribe කරන්න. වගාලවන්න යන්නේ. ඔයාලා පේන චුටි දලු පේනවා ඇති. මේවා චුටි දල්ලක් තව චුටි දල්ල තියෙනවා. ඉතින් අපේ නංගි කපයි. කපර නංගි මේ චුටි. කොහොම කපන්න පුළුවන් වෙයිද දන්නේ. බලමු කපන විදිහ. පුළුවන්. අතින් කඩන කීඩොත් ඇදෙවි. කොටු වෙනව නේද? ඊට පස්සේ මෙතනින් තවත් එකක් තියෙනවා මේ තියෙන්නේ. හැංගි තියෙන්නේ. ඒකත් අපිට කඩගන්න. හොඳ. ඊපස්සේ නංගි අතර දුන්නම් කීය කෙරුව පෙන දෙකයි කෙරුවනේ. ළඟට මේකත් ගන්න. තවත් මෙව්වක් තියෙනවා. ඒකත් රසයි. මේවත් කඩන්න. යා කඩ. ඇත්තටම ඔයාලා නියමද දන්නේ බණ්ඩක්ක කඩන්න අපි කැඩුවේ එහෙමයි නේද? එස්ස මෙතනත් තව එකක් තියෙනවා මේ තේ චුටි දාලා පේනවා. අර දැල්ලත් හොඳයි. ඔව්. එතනක් තියෙනවා. දැන් කීයක් ගොඩක් තියෙනවා. අර ඔව් මෙතනක් තියෙනවා. අපේ නංගිට වැඩිපුර පේනවා. ඊට පස්සේ මෙතනක් තියෙනවා. කටුත් එනවා සුසුච් කාලා. දැන් guys අපි මෙතන යන් ඊපස්සේ පෙන්නන්නම වීඩියෝ. ඕන දැන් අපි මේ බණ්ඩක්ක කියන අපිට තව පැල වගා තියෙනවා. දැන් මේ බණ්ඩක්ක සෝදන්නක එකකින් කරලා අරගෙන මෙහෙම සෝදන්න. ඒ කියන්නේ මේ ලොකු ඒවා සෝදන්න ඕනේ නැහැ. ඔයාලා කාලා තියෙනවද දන්නේ නැහැ. මේ වගේ චූටියෝ නිකන් කන්න හෙන්න රසයි. චූටි දාලු මේවා මේ ටික හොදන්න ඕන. හොදන්න මේ ටික. මේවා මේ ටැප් එකෙන් හොදන්න. හොදන්නට බෑ. එකේ හොදන්න එකේ. හරි ඊළඟ එක. මේ තිප්පන්ට. අපි හොදගෙන ඔයාලට පෙන්නන්නම්. ඇත්තටම කිව්වොත් අපි හෙදුවේ මෙන්න මේ චූටි එව්වා. මෙන්න මේ තඩි ලොකු එව්වා. එකක් කඩුණා. ඒවා හේදුවේ නැහැ. මොකද මෙව කන්න නම් මට හිතෙන්නේ බෑ. මං කාලා තිබ්බට මට අප්පිරිය ආවා. අපි කමුද? මේක කරසයි බන. මේ උඩ කෑල්ල අයින් කරන්න ඕන. ඒක අයින් කරලා. රසයි. එන්න. රසයි? ගහනද? මම නෝ පට්ටම රහයි. මෙන්න මේ තැල්ල චුටි එකක් ඔම අයින් කරන්න.